අර එන්නේ හේතුහාමි කොල්ලයි නේද? අපේ බල්ලා පුඩුර නේද? රාලහාම නෑ. ඉක්මනට යම්ම. රාලහාම ඉන්නේ. රාලහාම මහත්තයා. මොකද යන්නේ? මෙහෙම හොඳ ඇද මහ රාලහාම මහත්තයා. මේ රාලහාම මහත්තයා හම්බෙන්න අපි දවස් දෙක තුනක් ආවා. රාලහාම මහත්තයා හිටියේ නෑ. අඩේ දවසේ උඹ මෙච්චර දවස් ඇවිල්ලා මේ පොල් ටිකවත් කරලා ගිහලා නැහැ. නෑ ඒක නේ රාලහාම මහත්තයා මේ මගේ කොල්ලට මොකක් හරි රස්සාවක් නේ රස්සා. හරි. අනේ සොරප්පි රාලහාම මහත්තයා වැඳපන් රාලහාම. මට දෙන්න පුළුවන් ID කාඩ් නම්බරේ පමණ. අහකට බලන්න අහකට. උඹට ගැලපෙන රස්සාවක් නැහැ. මං තාම මේ හිතන ගම. ආයේ හිතන සද්දේදී රස්සාවක් නැහැ. කොල්ලට පරක්ෂාවක් නම් තියෙනවා. මොකද කියන්නේ? අනේ ඉතින් රාලහාම මහත්තයා. රස්සාවක් නැති කොල්ලෙක්ට ඉතින් මොන පරස්සාවක්ද? ඒකත් ඇත්ත. අනේ ඉතින් කොහොම හරි අපේ කොල්ලා මොකකට තල්ලු කරගන්න තිබ්බනම් හොඳයි රාලහාම මහත්තයා. හරි එහෙනම් අපි කොල්ලව රේල්ලුවට තල්ලු කරලා දාමු. දෙයියනේ කෝච්චි බීලිපනේ මේ අපේ කොල්ලගේ ඇඟේ වැදිලා එහෙනම්. අනේ මට නම් බෑ අපේ අම්මට ඉන්නේ මං විතරයි කෝච්චියට පයින්න බෑ මට. ඒකනේ කොල්ලා මේ කෝච්චිය තල්ලු කරලා මොනවා කරන්නේ? ඒක අමාරුද? ඒක හරියන්නේ නැහැ රාලහාම. ඒක බෑ ඒක බෑ. කොල්ලා වේග යන්න. එහෙනම් අපි කොල්ලව වරායට තල්ලු කරලා දාමු. ඔච්චර යන්න දෙයක් නෑනේ අර පින් වලට තල්ලු කරා නම් ඉවරයි මගුල්. දැන් උඹට ඒකත් බෑද? මම අඳුරන ડોක්ටර් කෙනෙක් ඉන්නවා. අපේ ස්පිතාලයට තල්ලු කරලා දාමු. මේ ඉස්පිරිතාලේ තල්ලු කරනවා මේකව තල්ලු. මං හිතුවේ මැරෙයි කියලා. ඊ රෑත් ඇද්ද ඇදිලා. අයියෝ එහෙම දෙයක් නෙමෙයි කිව්වේ බං. මං කිව්වේ තල්ලු කරනවා කියලා රස්තාවකට දාන එක. රස්සාවකට. දාන්න පුළුවන්. දැන් අධ්‍යාපන සුදුකම් එහෙම කොහොමද දන්නේ නැහැ කොල්ලගේ. දැන් කීයට යනකම් ඉගෙනගෙන තියෙනවා. අම්මෝ මේ කොල්ල නම් එකමාරකල් ඉස්කෝලේ. අයියෝ මං ඔය කිව්වේ අර පන්ති සාමාන්‍ය පෙළ. ඒ යනකම් ඉගෙනගෙන තියෙනවා. සාමාන්‍ය වැඩ නෑ මම කරත් උසස් පෙළ විතරයි කරන්නේ. යකෝ ඕ ලෙවල් නේද දැන් ගෑණියෙක්වත් වෙනවද? ආදර රාලහාම මහත්තයා එතකොට මේ දෑවැද්දට දෙන්නේ ඕලෙවල්ද? අනේ රාලහාම මහත්තයා රාලහාමිගේ අර නේවිය කියදකොතර අයියා කෙනෙක් ඉන්නවා කියේ. අනේ පොඩ්ඩක් මොකක් හරි කරලා දෙන්නකෝ අපේ කොල්ලට. නේවියකටවත් දැම්මවා ගන්න කොල්ලව. වැඳපන් පුතේ. හැබැයි ඉතින් ඒකට යන්න නම් සෑහෙන ලොකු මොලයක් ඕන. ඒක තමයි මුට යන්න බැරි වුනේ. අයියා විතරක් ගියේ ඒක තමයි. මම කීවේ එතනට ඕන ස්නාතනෝදිත ප්‍රඥාව ගැන. ශනික තීරණ ගැනීමේ හැකියාව. ඒක නම් හොඳටම තියෙනවා. මේ ධම්ම දවස මුට ගහන්න ඇවිල්ලා මං දාල් මාරියට දාලා දොර වැද. එයි. ඔහොම නම් අමාරුයි පුතේ. උඹලා දැන් දාන්න ඉන්නේ මුහුදටනේ. උඹලා දැන් යන්නේ මුහුදේ. ඒකින්ද උඹලා ඕක ඇතුළට දාන්න හරි අමාරුයි. ඒකින්ද මට උඹලගේ දැනුම් පරීක්ෂා කරන්න. දැන් උඹ ඉන්නේ නැවක කියලා හිතපන්. නැවට නැග්ග. ඔබත් නැගපන් තනියෙන් යන්නේ. පෙට්‍රල් පිට. ඕන් දැන් උඹලා නැවේ යනවා. එතකොට ශනික කුණාටුවක් වෙනවා. එතකොට උඹලා ගන්න තීරණය මොකක්ද? මාර්ගයක් කියලා දැන් ගග්ගල් තීරණයක් ගන්න. අපි හන්දියෙන් රිවිල් එක කරන් යන්න. ඊට ආයේ ට්‍රිවිල් එක කතා කරපන්. මොකද රිවිල් නෑ. දාමු නැංගුරු මත් දාමු නැංගුරු. නැංගුරු දැන් හරි. දැන් මැංගුරුමත් දැම්මා. දැන් ඔයිට වැඩි ලොකු කුණාටුවක් આવත් උඹලා මොකද කරන්නේ? නැංගුරුම දානවා. දැන් හරි. දැන් එනවා සෝස් ගාලා ලොකු එකක්. එතන මොකද කරන්නේ? නැංගුරුම දානවා. තමසර පිස්සුද ඔය? කොහෙන්ද බං ඔච්චර නැවට නැංගුරා? තමසර කොහෙන්ද ඔච්චර කුණාට? තමසර කුණාට බර දෙයියෙන්ද? අපෝ දැන් ඕකට යන්න මේ පීනන්න පුළුවන් වෙනවා. හැබැයි පිහිනීමේ හැකියාව කොහොමද? පීනන්න බෑ. මගේ ඔළුවේ දේශලි තුනක් තියෙනවා. අපේ අම්මා මට ගැඹුරු කෝප් එකවත් වතුර බොන්න දෙන්නේ නැහැ පෙවෙයි කියලා. ඇයි මටත් වෙයි කියලා හයින් පස්සේ එළියට යන්න දෙන්නේ නැහැ. වතුර? නෑ කසිප්පු. ඕක ගොඩ බිම කරන එකක් නෙවෙයි. අනිවාර්යෙන් වතුරට බහින්න වෙනවනේ. අපි හිතමුකෝ නෑව කැඩුණා කියලා. අනිවාර්යෙන් ඕක වතුර යටට ගිහිල්ලා බහැල ඕක හදන්න වෙනවා. ඔව් බං ඇයි උඹ දැකලා නැද්ද උඹට තියෙන්නේ යටට ගිහිල්ලා වතුර යටට ගිහිල්ලා නෑව යටට ගිහිල්ලා ජැක් එක ගහලා යට තියෙන මගුලක් හදලා ආපහු එන්නනේ. මං කිව්වේ ඒකනේ මාළුවෙක්ගේ පීනන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. අනේ තාත්තේ මේ යමම්ම යන්න මේ මුට රස්සා දෙන්න බෝ. මෝ මේ අපි වටේ යනවා කරන්නේ බොරු කරන්නේ. මොකද්ද කියන්නේ ඔබ? මොකද කියලා අහන්නේ. එතකොට දැන් මේ නායක හමුදාවට බැඳෙන්න මේ අපිට මාළුවෙක් වගේ පීනන්න පුළුවන් වෙන්න ඕන. එතකොට දැන් ගුවන් හමුදාවට බැඳෙන්න උනොත් අපිට
පියාඹන්න පුළුවන් වෙන්නේ මොනවද කුරුල්ලෙක්වා? ඒ මොකද? හෙලිකොප්ටර් එක කැඩුනොත් මේ යටට බහලා හදන්නද ඒක වහසයක් දෙන්න තියෙන්න මුන්ටත් දෙන්න කන පැලෙන්න මගුලු දනීන නම් වෙන කෙනෙක්